ඇත්තටම සින්දුවක් ආටිස්ට් අයිති නැද්ද? හරියටම බැලුවොත් ගීතයක අයිතිය සිංගර් කරන ආටිස්ට්ට හම්බෙන්නේ නැහැ. එතකොට කාටද මේ සින්දුව අයිති වෙන්නේ? මේකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි කම්පොසිෂන් රයිට්. මේක අයිති වෙන්නේ ලිරිසික්. එහෙම නැත්නම් පද රචකයාට. ඊළඟ කෙනා තමයි කම්පෝසර්. එහෙම නැත්නම් මෙලඩි දාපු කෙනාට. මේ දෙන්නට තමයි ගීතේ ප්‍රධානම අයිතිය තියෙන්නේ. දෙවෙනි එක තමයි සවුන්ඩ් රෙකෝඩින් රයිට්ස්. එහෙම නැත්නම් මාස්ටර් රයිට්. මාස්ටර් රයිට් තියෙන්නේ සින්දුවේ ෆයිනල් රෙකෝඩඩ් වර්ෂන් එකට. එහෙම නැත්නම් ඔරිජිනල් මුල්ම ගීතයට තියෙන අයිතිය. සාමාන්‍යයෙන් මේක අයිති වෙන්නේ ගීතයක ප්‍රොඩියුසර්ට. එහෙම නැත්නම් රෙකෝඩ් ලේබල් එකට. ගීතයට ඉන්වෙස්ට් කරපු පාර්ශවයන්ට තමයි මේ සවුන්ඩ් රෙකෝඩින් රයිට්. එහෙම නැත්නම් මාස්ටර් රයිට් එක අයිති වෙන්නේ. මෙතෙන්දී ආටිස්ට් මුදල් ගෙවලා වැඩේ කරගන්නවා නම් එයාට මාස්ටර් රයිට් තියෙනවා. හැබැයි ආටිස්ට මාස්ටර් රයිට් තියෙනවා කියලා ට්‍රැක් එක සම්බන්ධව ඕන විදිහට තීරණ ගන්න බෑ. මොකද කම්පොසිෂන් රයිට්ස් ආටිස්ට නැති නිසා. ආටිස්ට් මේ සම්බන්ධව මොනවා හරි තීරණයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ලිරික්ස් කරපු කෙනාට සහ මෙලඩි කරපු කෙනාගෙන් අවසර ඇතුව වැඩේ කරන්න ඕනේ. එතකොට මේ වගේ ප්‍රොජෙක්ට් එකක් ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ලීගලි කොහොමද ඔයා ස්ටාර්ට් කරන්න ඕනේ. ඇත්තටම කිව්වොත් ලිඛිත ඇග්‍රීමන්ට් එකක් නැතුව කිසිම ප්‍රොජෙක්ට් එකක් ඔයා ස්ටාර්ට් කරන්න පටන් ගන්න එපා. අනිවාර්යෙන්ම ස්ප්ලිට් ෂීට් එකක්, මාස්ටර් ඕනර්ෂිප් ඇග්‍රීමන්ට් එකක්, වර්ක් ෆ්‍රෝ හයර් ඇග්‍රීමන්ට් එකක්, රොයල්ටි ඇග්‍රීමන්ට් එකක්, ඒ වගේම ආටිස්ට් ඇග්‍රීමන්ට් එකක් අනිවාර්යෙන්ම හදන්න. මේ රිටන් ඇග්‍රීමන්ට් නැතුව කිසිම ප්‍රොජෙක්ට් එකක් ඔයා පටන් ගන්න එපා. ගොඩක් අය හිතනවා ඇති මේක ප්‍රැක්ටිකල් නෑ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් මේ වෙනකොට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා සින්දු වල අයිතිය සම්බන්ධව. මොකද ඉස්සර කට වචනෙන් සින්දු කරලා දීලා මචං පිට් එකට සින්දු කරලා දීලා අන්තිමට ඒ වගේ අයිතිය අද වෙනකොට ඉල්ලගෙන එනවා. නඩු දාන සීන් වෙලා තියෙනවා. එතකොට ඒ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔයා ලිඛිත ඇග්‍රීමන්ට් එකකට ගියොත්. ඔයාට WhatsApp වල ස්ක්‍රීන්ෂොට් තියාගෙනවත් මෙම කෝල් එකක් අරගෙන කෝල් එකෙන් කිව්වා කියලාවත් ඒක කිසිම තැනක ඔප්පු කරන්න බෑ. අනිවාර්යෙන් ලිඛිත ඇග්‍රීමන්ට් එකක් තියාගන්න ඕනම ප්‍රොජෙක්ට් එකකට. මොකද ඔයා අද වාචිකව දෙයක් කරලා ඔයා කෙනෙක්ට ට්‍රැක් එකක් දීලා හවු වෙන්න පුළුවන්. ඔයා ප්‍රොඩියුසර් කෙනෙක් විදියට වැඩ කරලා වෙන්න පුළුවන්. ඔයා ආටිස්ට් කෙනෙක් විදියට වැඩ කරලා වෙන්න පුළුවන්. පස්සේ කාලෙක ඔයාට හරි නැත්නම් අනිත් පාර්ශවයට හරි ඕන වෙලාවක ඔයාට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. මොකද ලිඛිතව ඔප්පු කරන්න පුළුවන් සාක්ෂියක් ඔයාලා ගාව නැති හන්දා. අනිවාර්යෙන්ම මේ දේවල් ක්ලියර් කරගෙන ඔයාගේ ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් කරන්න. මේක බලන ඔයා ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න පුළුවන්, රෙකෝඩ් ලේබල් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, ප්‍රොඩක්ෂන් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට මේ දේවල් සම්බන්ධව මොකක්ම හරි දැනගන්න ඕන නම් හරි ඔයාට මේ දේවල් කරගන්න ඕන නම් මේ ඇග්‍රීමන්ට් ප්‍රොසෙස් එක කරගන්න ඕන නම් මේ නම්බරයට WhatsApp මැසේජ් එකක් දාන්න ඕන වෙලාවක මට කතා කරන්න. මම මේ සම්බන්ධව ඔයාට ඕන වෙලාවක උදව් කරන්න ලෑස්තියි. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ මියුසික් කරන යාළුවටත් මතක ඇතුව ෂෙයා කරන්න.